ඉතින් අයබෝන් සුබ දවසක්. අදත් අපි කතා කරන්නේ මේ දළදා වහන්සේ වන්දනාව සම්බන්ධයෙන් කාරණාවක් මේ VIP පෝලිං ගැන. ඇත්තටම අපි තමයි මීට දවස් දෙකකට කලින් මේ ගැන කතා කරේ මේ VIP පෝලිං ගැන. ඇයි මේ ප්‍රභූවරුන්ට නැත්නම් සමාජයේ විශේෂ අයට එක සැලකිල්ලකුත් සමස්තයක් වෙච්ච මේ සමස්ත ජනගහණයෙන් බහුතරයක් ඉන්න බෞද්ධ රටේ බෞද්ධ වෙන රටේ ඇයි අවුරුද්ද අඩු ගානේ අවුරුද්දර මාසයක් මිනිසුන්ට දළදා වහන්සේ වන්දනාමාන කරන්න දෙන්න බැරියයි කියන කාරණාව ගැන අපි මේ වීඩියෝ එකේ කතා කරා. හරිද? ඒ වීඩියෝ එකත් මේකේ link description එකේ දාලා තියන්න. බැලු නැත්නම් මුලින් මේක බලලා ඉන්න. මොකද අපි තාම මුලින් මේක ගැන කතා කරේ. ඔන්න ඒ දේ සනාථ වෙලා දැන් ඒක වෙනස් ආකාරයකට දැන් සිද්ධ වෙමින් තියෙනවා. අපි හිතුවේ නැති විදිහට ඊයේ වෙද්දී අපි දැක්කා. දැන් මේ වෙලාවේ සිද්ධ වෙන මේ සිරි දළදා වන්දනාවේදී දළදාතුන් වහන්සේ වන්දනාවේදී ඔන්න VIP පොලිමක් දැන් හැදිලා තියෙනවා. අපි දැක්කා ඊයේ අපි ආදරය කරන ගුණේ අයියා කාමරේ YouTube channel එකේ ගුණේ අයියා මේ ගැන කතා කරා. ඔහු ඒකේ වීඩියෝ ක්ලිප් එකක් පෙන්නුවා. ඒ වීඩියෝ ක්ලිප් එක මට මේකේ දාන්න බෑ මොකද මට කොපිරයිට්ස් වදිනවා. දැන් වීඩියෝ ක්ලිප්ස් දෙකක් මට පෙන්වන්න තියෙනවා. ඒ දෙකම මට දාන්න විදියක් නැහැ. මට කොපිරයිට්ස් වදින්න පුළුවන් නිසා. ඒ නිසා ඒ වීඩියෝ ක්ලිප්ස් මම description එකේ දාන්නම්. ගිහිල්ලා බලන්න. right? ඉතින් ඒ මුලින්ම කියන්නේ ඒ ගුණේ අයියා කාමරේ ගුණේ අයියා පෙන්වන වීඩියෝ ක්ලිප් එකේ තියෙනවා මම හිතන්නේ මේ දළදා මාලිගාවේ එක පැත්තකින් නාථ දේවාලය වෙන්න ඕනේ. නාථ දේවාලය හෝ විශ්ව දේවාලය වෙන්න ඕනේ. මේ පැත්තේ වෙනම පොලිමක්. මේ පැත්තේ ගේට්ටුවකින් වෙන හොර ගේට්ටුවකින් වෙනම පොලිමකින් මිනිස්සුන් ඇතුළට දානවා. අර අනිත් මිනිස්සු ඇවිල්ලා දවස් ගණන් අර හට්වල ඉඳගෙන උදියගෙන ළමයි අරගෙන ඇවිල්ලා සමතුරු නොපී කණ්ඩවත් නැතුව කිලෝමීටර් 4-5 දිග පෝලිං වල දවස් ගණන් ඉඳගෙන තමයි টয়ලට් යන විදියක් නැහැ. එක ප්‍රශ්න සමහරු බැහැ කියලා හැරලා යනවා. විනාඩි 5න් 5ට වගේ ඇම්බියුලන්ස් යනවා. වයසක ආච්චිලාගේ මාර්ගෙන මිනිස්සු ලෙඩ වුණාම මිනිස්සු තෙරපෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්නේ. එහෙම එච්චර මිනිස්සු දුක් විඳලා කට්ට කාලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ තමන්ගේ ආගමික ශාස්ත්‍රූරයා වෙච්ච උතුම් බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේව තමන්ගේ ඇස් දෙකේ මඩු ගන්න ජීවිත එකපාරක් හරි දැකලා තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න. නිවන හෝ මොකක් හරි ආධ්‍යාත්මික දෙයක් බලාපොරොත්තු තමයි මිනිස්සු ඒ දේ කරන්නේ. ඒතකොට මිනිස්සු එච්චර දුක් විඳගෙන ළමයි එක්ක ඇවිල්ලා කට්ට ගහගෙන කරද්දි මෙහෙම එක පිරිසක් විතරක් මොකක් හරි සල්ලි හරි දේශපාලන බලය හරි මොකක් හරි තියෙන පිරිසක් තවත් පොලිමකින් බොහොම ලේසියෙන් කිසි කරදරයක් නැතුව නාථ දේවාලය පැත්තෙන් දළදා මාලිගාව ඇතුළට ගිහිල්ලා කොහොම හරි වෙනම පොලිමකින් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරනවා. හරිද? මේ ෂෝට් කට් වලින් නිවන් යන්න හදනවා. ඉතින් ඔය ගැන වීඩියෝ එකක් දැන් මේ උදේ දැන් ටිකට කලින් මම දැක්කා. එතනත් එක තරුණයෙක් ඒ channel එකේ ඔහුට ස්තුතිවන්ත වෙනුනේ මේ දේ කතා කරාට මම දන්නේ නැහැ කවුද කියලා. ඒ තරුණයා live එකක් දෙනවා එතන පොලිම ගාව ඉඳගෙන. ඒ live එක දෙද්දී ඔහු කියනවා ඔහුට හමුදාවේ පොලිස් නිලධාරීන් ඔහුට බාධා කරා කුණුහරුපෙන් බැලලා එලවන්නත් හැදුවා කියලා කියනවා. ඒ ගැන කතා කරනවා. ඒ වීඩියෝ එකත් ඔන්න මම description එකේ දාන්නම්. ඒකත් බලන්න. හරිද? ඉතින් මේ වගේ වැඩ වලින් වෙන්නේ අර ජනතාවගේ හදවතේ අර ජාතියේ මුර දේවතාවුන් කියලා ආදරේ දිනන් ඉන්න අභීත රණවිරුව පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම රණවිරුවන්ට රණවිරුව ගැන තියෙන ගෞරවයක් මිනිසුන්ට නැති වෙනවා. හරිද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් මෙතන ඇති වෙනවා. ඒ නිසා අපි මේක කතා කරන්න ඕන කියලා. හරි ඒක වෙනම කතාවක්. ඉතින් මේ කොහොම හරි දැන් අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි ෂෝට් කට්ස් වලින් දේවල් කරගන්නනේ. පෝලිං පැනලා නැත්නම් වෙන කෙනෙක් පොලිමේ තියලා හරිද? කොහොම හරි නැත්නම් වෙනම VIP පොලිමක් හදාගෙන හරි තමන්ගේ වැඩ කරගන්න ලේසියෙන් කරගන්න අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි. දැන් මේ දළදා වන්දනාව සිරි දළදා වන්දනාවේදීත් මිනිස්සු ඔන්න දැන් ෂෝට් කට් එකෙන් නිවන් යන්න try කරනවා. පුදුම ගොබ්බ જાතියක්. හරිද? මම හිතන්නේ නැහැ දළදා වහන්සේ ඇස් දෙකෙන් දැකයි කියලා එහෙම නිවන් යන්න පුළුවන් කියලා. ඒක ලොකු process එකක්, ලොකු ක්‍රියාවලියක්. හැබැයි මේ වෙලාවේ මේ අවුරුදු 16කට පස්සේ දළදා වහන්සේව ප්‍රදර්ශනය කරන එකෙන් රජය බලාපොරොත්තු වෙනවා රටට සිතක් ශාන්තියක් වෙයි කියලා. සහ මේ බලන්න යන මිනිස්සු හැමෝම තමන්ට තමන්ගේ දරුවන්ට පවුලේ අයට ඒ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියක් ලැබිලා මොකක් හෝ යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අවසානයේදී තමන් බලාපොරොත්තු වෙන පරම අරමුණ වෙච්ච තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයකින් අදිස්ථානකින් තමයි මිනිස්සු එතනට යන්නේ. ඒක දැන් මේ ෂෝට් කට්ස් වලින් මේ VIP පෝලිං යන කට්ටිය මොකද්ද මේ කරන්න යන්නේ? හරි? ඔය මිනිස්සුම තමයි අර ඊයේ ගුණේ අයියත් ඔක් කියනවා. අර එක මලක් වෙනුවට මල් 84000ක් පූජා කරාම මිනිස්සු හිතනවා ෂෝට් කට් එකෙන් ඉක්මන් නිවන් යන්න පුළුවන් වෙයි කියලා. හරි? එක පූජා වට්ටියක් කරනකොට පූජා වට්ටි 1000ක් දුන්නාම හිතනවා ඉක්මන් නිවන් යන්න පුළුවන් වෙයි කියලා. එක අටපිරිකරක් වෙනකොට අටපිරිකර 100 200ක් පූජා කරාම ඉක්මනට නිවන් යන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා. ඒ වගේ ගොබ්බ මත තියෙන ඒ වගේ මිත්‍යා දෘෂ්ටික මත තියෙන මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ. ඔන්න ඔය මිනිස්සු තමයි ඔය වගේ මිනිස්සු තමයි තමන්ගේ තියෙන ධනය, බලය, දේශපාලනය හරි මොකක් හරි පාවිච්චි කරලා ඔය VIP පෝලිං වලින් දළදා වහන්සේ වන්දනා කරන්න යන්නේ. මේක ඊටාම වැරදි පූර්වාදර්ශයක්. මට තව දෙයක් අමතක වුණා කියන්න. ඊයේ ගුණේ අයියා කාමරේ පෙන්නපු වීඩියෝ ක්ලිප් එකේ මම දැක්කා ඔහු රවුම් කරලා පෙන්නනවා දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමත් එතනින් එනවා. නැෂනල් එක ඇඳලා තව මම හිතන්නේ පොලිස් නිලධාරියෙක් එක්කද කොහෙද ඔහුත් එතනින් එනවා. අන්න එතකොට දියවඩන නිලමේතුමාට කියන්න බෑ මේක දන්නේ නැහැ කියලා.
කාටවත් කියන්න බෑ මේක දියවඩ නිලමතුමා දන්නේ නැහැ. දළදා මාලිගාවේ පාලන කාරකාදීන් දන්නේ නැහැ. ආශ්‍රම නිලධාරීන් දන්නේ නැහැ. බලධාරීන් දන්නේ නැහැ. මේක මේ ඒගොල්ලෝ නොදැනුවත්ව සිදුවන දෙයක් කියලා කාටවත් කියන්න බෑ. දියවඩ නිලමතුමා එතනින් එනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනුදැනුම ඇතුව තමයි ගොඩක් වෙලාවට මේක වෙන්නේ. ඇයි මෙහෙම දේවල් කරන්නේ? හරි වෙන තැනකදී වෙන මොකක් හරි පොලිමකදී ඔය වගේ දෙයක් කරාට කමක් නැහැ කියන්න පුළුවන්. හැබැයි මේ අපේ මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කරන මේ වගේ උතුම් වෙලාවක මේ වගේ ශුද්ධ භූමියක ඇයි මේ වගේ හොර තක්කඩි වැඩ කරන්නේ? හරිද? මේ යන ගොබ්බ මිනිසුන්ට මේක තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ මේ මිනිසු හිතන්නේ මේ හොර පොලිමකින් ගිහිල්ලා ඒ කියන්නේ දන්ත ධාතුන් වහන්සේට බොරු කරනවා. Tamanට තමන් අවංක වෙන්නවත් බෑ. දන්ත ධාතුන් වහන්සේට බොරු කරලා දන්ත ධාතුන් වහන්සේට වංචා කරලා හොර පාරෙන් ගිහිල්ලා වැන්දහම ෂෝට් කට් එකෙන් නිවන් යන්න පුළුවන් කියලා තමයි මේ මිනිස්සු හිතන්නේ. මන්න මොනතරම් මෝඩ જાතියක්ද කියලා මොනතරම් බොබ්බ જાතියක්ද කියලා මේ ඉතාම වැරදි. මේකෙන් අපි කලින් කිව්වා වගේ දියවඩ නිලමතුමා එතකොට දළදා මාලිගාවේ තියෙන ඒ ගෞරවය නැති වෙනවා. සමස්ත බෞද්ධ ආගමකට තියෙන ගෞරවය නැති වෙනවා. අපි කියනවා රණවිරුවන් කෙරෙහි තියෙන ගෞරවය මිනිසුන්ට ඇති වෙනවා. විශේෂයෙන්ම දැන් මේ දළදා වහන්සේ අවුරුදු 16කට පස්සේ ප්‍රදර්ශනය කරන් තීරණය කරපු මේ රාජ්‍ය ජනාධිපතිතුමා මේ රජය මේ අය දැනුවත්ව දන්නේ නැහැ මේ වෙන්නේ අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන මිනිසුන්ගේ තියෙන ගෞරවය නැති වෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ යම් හේතුන් නිසා MPP ආණ්ඩුවේ තියෙන විශ්වාසය ජනතාවගේ හිතේ තියෙන විශ්වාසය ටිකක් පළුදුලා තියෙනවා. එහෙම දේවල් වුණාම ඒක තවත් වැඩි වෙනවා. හරිද? එතකොට ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ ඊටාම පුණ්‍ය කටයුත්තක් වැදගත් දෙයක් කරන මේ පුණ්‍ය භූමියක මේ වගේ දෙයක් වෙන එක කොහෙත්ම අනුමත කරන්න බෑ. මොකද ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට නිවන් යන එක නැත්තම් පින් සිද්ධ වෙන එක කෙසේ වෙතත් අම්බානක පව් පිරෙන එක තමයි වෙන්නේ. හරි මිනිස්සු දැනුවත්ව නොදැනුවත්ව අම්බානක පව් පුර ගන්න එක තමයි වෙන්නේ. ඒකෙන් කාටවත් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි එදා වීඩියෝ එකේ අපි කතා කරේ මිනිස්සුන්ට මෙහෙම අවුරුදු 15 16 සැරයක් නෙමෙයි අඩුම ගානේ අවුරුද්දකට මාස දෙකක්වත් ශ්‍රී පාද වන්දනාව කරනවා වගේ දළදා වහන්සේ වන්දනා කරන්න සියසින් දැකලා වැඳගන්න ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳගන්න තමන්ගේ නළල තියලා වඳින්න ඒ අවස්ථාව හැමෝටම දෙන්න ඕන කියලා කිව්වේ ඔන්න හේතු නිසා තමයි. එහෙම අවුරුද්දක සැරයක්වත් ඒ අවස්ථාව දෙනවා නම් මේ වගේ මිනිස්සු ලක්ෂ ගණන් එකතු වෙලා තෙරපි එහෙම දුක් විඳින්නේ නැහැ. මෙහෙම VIP පෝලිං හදාගෙන වෙනම ගේම් ගහන්න වෙන්නේ නැහැ. හරි. ඒ නිසා ඒ හේතුව නිසාම එතකොට මේ දළදා වහන්සේ ගැන තියෙන දළදා මාලිගාව තියෙන විශ්වාසය ගෞරවය නැති වෙන්නේත් නැහැ. ඒ වගේ ප්‍රශ්න කිසිවක් ඇති වෙන්නේ නැහැ. ඒක අපි ඒ ගැන මුලින්ම කතා කරේ. ඒ නිසා කියන්න තියෙන්නේ අපි අර වීඩියෝස් දෙකම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මට ඒක මේකට දාන්න බෑ කොපිරයිට්ස් වදින හින්දා. ඒ වීඩියෝස් දෙකක් බලන්න. ඉතින් ආයි පාරක් කියන්න තියෙන්නේ ගොබ්බ බෞද්ධයෝ වෙන්න එපා. හරි තමන්ගේ බෞද්ධකම අඩු ගානේ බෞද්ධය කියන්නේ අඩු ගානේ තමන්ට තමන් අවංක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔය යන මිනිස්සුන්ට ඒ කියන්නේ මේ මිනිස්සු තමන්ට තමන් අවංක වෙලත් නැහැ. මේ මිනිස්සු හිතන් ඉන්නවා මම අර කලින් කිව්වා වගේම ෂෝට් කට් එකෙන් ගිහිල්ලා කොහම හරි හොරපාරෙන් ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේ දැක්කහම වැඳ පුදා ගත්තාම තමන්ට ෂෝට් කට් එකෙන් නිවන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අවසානයේදී තමන්ට තවත් තමන්ගේ පව් වලට පව් කවුන්ට් එකට තවත් පව් ටිකක් එකතු වෙන විතරයි වෙන්නේ. ඔය ටික තමයි වෙන්නේ. ඒක තමයි අපිට කතා කරන්න ඕනුනේ. මේක ඉතාලම ආදරෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ලයික් එකක් දාලා අනිත් අය බලන්න ෂෙයා කරන්න කියලා. මොකද මේක අර්ජන්ට් ඉතාලම වැදගත් හදිසි කාරණාවක්. මේකනේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මේ සිද්ධ වෙන අක්‍රමිකතාව ගැන මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම බලධාරීන්ගේ ජනාධිපතිතුමා රජය සහ මේ සම්බන්ධ ඉන්න බලධාරීන්ගේ අවධානය යොමු වෙලා මේ සිද්ධ වෙන අක්‍රමිකතාව මේ අකටයුත්ත අයින් කළා ඉවත් කළා දාලා හැම කෙනෙක්ටම ಜಾති ආගම් කුලමල ભેදකින් තොරව කිසිම විශේෂ සැලකිල්ලකින් තොරව හැමෝටම එක සමානව ගිහිල්ලා උතුම් දළදා වහන්සේ වැඳගෙන තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික අරමුණු ඉෂ්ට කරගන්න අවස්ථාව ලබා දෙන්න කියන මතක් කිරීමත් බලධාරීන්ට කරනවා. ඒ නිසා හැමෝගෙම ඉල්ලා සිටිනවා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න මිනිස්සුන්ව සහ බලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න. ඉතින් ඔක තමයි අපිට කතා කරන්න ඕනේ ඉක්මනින්ම. එහෙනම් ගිහින් එනවා සුබ දවසක්. ජය වේවා.